අද සත්‍ය ගවේෂී නාලිකාවෙන් ඉදිරිපත් කරන්නේ විශේෂ වැඩසටහනක්. ඒකේ නම අනුර සහෝදරයට පාඩමක්. ජනාධිපති අනුර සහෝදරයට පාඩමක්. අනුර විලි ලැජ්ජයි. අර මතකද මිහින්තලේ වනචාරියා සහ තවත් ජනප්‍රිය හාමුදුරුවරු ගෞරවනීය කියලා සමාජයේ පිළිගන්න හාමුදුරුවරු විශාල පිරිසක්. ඔයාට විරුද්ධව ඔයා මේ ජවිප එක දිනන්ඩ කලින් ජවිප එකට මඩ ගැහුව මතකද? මුං ආවොත් පෙරහැරවල් තහනම් කරනවා, නුවර පෙරහැර කරන්න දෙන්නේ, හාමුදුරුවරු මරනවා, හාමුදුරුවන්ට දානයක්වත් දෙන්න දෙන්නේ. ඒ වගේ බොරු ප්‍රචාරය ඇහුවා. එතකොට ඒවට නිශ්ශබ්දව ඉඳලා දිනුවට පස්සේ මොකද්ද කරේ? ඔයා ජනාධිපති වුණාට පස්සේ මොකද කරේ? ඉස්ලාම කරේ දළදා ප්‍රදර්ශනයක් කරලා එල්ලා මුළු මහනුවරම ගඳ ගැස්සෙවා, වීදි අසුචි වලින් පිරුණා. ඉතින් ඇත්තටම මතකද හාමුදුරුවරුන් අතර ඉන්න එකම ජීව විද්‍යාව විෂය පිළිබඳව ප්‍රාමාණික විද්වතා තමයි අර හොර නමකින් පෙනී සිටින හොර බුදු හාමුදුරුවෝ හෙවත් පිටිදුවේ සිරිදම්ම හෙවත් සමන්ත බඩ්ඩ කියලා කියන කෙනා. එයා කිව්වා ඔය දළදා වහන්සේ කියලා කියන්නේ ඌරු දතක් කියලා. මතකද? ඔය දළදා වහන්සේ කියන්නේ ඌරු දතක් කියලා. ඕකේ දත ඕක බුදුහාමුදුරුවෝගේ දතක් නෙමෙයි කියලා. ඒතර එතකොට ඒ වගේ කිව්වා. ඒ වගේම තව ගොඩක් හාමුදුරුවරු ඔය බුද්ධාගම විවේචනය කරා. බුදු දහම නෙමෙයි. බුද්ධාගම තමයි හැම වෙලාවෙම විවේචනය වෙන්නේ. එතකොට ඒ විදිහට කරද්දී ඔය මොකද කරේ? බුද්ධාගම බයියෙක් වුණා. බුද්ධාගම බයියෙක්, අමු බයියෙක්. හැම වෙලාවෙම අර ධර්මාබෝධය නැති මහා නායක හාමුදුරන්ගේ දෙපා ළඟ වැටිලා ඒගොල්ලන්ගේ උපදෙස් ගන්නවා. එතකොට මිත්‍යා දෘෂ්ටිකයෝනේ ධර්මාබෝධය නැහැ කියන්නේ, සැබෑ දැක්ම නැහැ කියන්නේ උන් මිත්‍යා දෘෂ්ටිකයි. සම්මා දිට්ඨිය නැත්තම් තියෙන හිස් කඩදාසියක් වෙන්න බෑ ඔළුව. සම්මා දිට්ඨිය නැති තැන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඒතර මිත්‍යා දෘෂ්ටිකකින් තමයි ඔයා උපදෙස් ගන්න. බිම වැටලා ඔළුව තියලා වැඳලා මහානායක හිමිවරුන්ගේ උපදෙස් ගන්නවා කියන්නේ මිත්‍යා දෘෂ්ටිකකින් උපදෙස් ගන්නවා. සත පහකට වැඩක් නැහැ. රාජ්‍ය පාලනයේට හාමුදුරුවන්ගේ උපදෙස් ගන්න එපා. ආගමික නායකයින්ගේ උපදෙස් අනුව රාජ්‍ය පාලනය කරන්න බෑ. ආගම වෙනයි, රාජ්‍ය පාලනය වෙනයි. ඒක හාත්පසින්ම දෙකක්. ආගමික නායකයෝ කියන විදිහට යුද්ධ කරන්න පුළුවන්ද? නෑ, යුද්ධ කරන්න ගියොත් එහෙම මිනිස්සු මරන්න ඕනනේ. ආගමේ කියන මිනිස්සු මරන්න හරි කියලා. ඒක කරන්න බෑ. ඒ හින්දා ඒක උදාහරණයක් පමණයි. කවදාකවත් රාජ්‍ය පාලනයයි ආගමයි පටලවා ගන්න එපා. ආගම් කියන්නේ මිත්‍යාව. මොන ආගම වුණත් මිත්‍යාව. ධර්මය තමයි සත්‍ය තියෙන්නේ, සත්‍ය කරුණු. ඒ හින්දා ආගමට තැන දෙන්න එපා. කරුණා කරලා